ඔන්න අද මං ඔයාලව එක්ක යන්නේ මුන්නේශ්වරම් කෝවිලට. සුපුරුදු පරිදි මේ ඉන්නේ මම. ඉතින් අපි ඉස්සර වෙලාම ආවේ අයියනායක දේවාලය ළඟ තියෙන පන්සලට. ඉතින් මෙතන ඉන්න කිරියම්මට පූජා වට්ටියක් හදන්න කියලා අපි ගියා බුදුන් අඳින්න. ඉතින් අම්මටයි මටයි මල් අරගෙන යන්න අමතක වුණා. ඒකෙන් හින්දා මෙන්න මේගොල්ලන් අපිට මල් ටිකකුත් දුන්නා. ඒගොල්ලන් හරිම හොඳයි ළමයි. ඇත්තටම හරිම හිත නිවන තැනක් මේක. ඉතින් අපේ පූජා වට්ටියත් අපිට හම්බුණා. අපි දැන් යන්නේ මේ දේවාලෙට. මම දේවාලය ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ ළමයි. ගන්න හොඳ නැහැ කියලා මට හිතුණ නිසා. හරි, දැන් අපි යමු මුන්නේශ්වරම් මහදේවාලයට. ඒ යන අතරමඟ පාරේ මෙන්න මේ වගේ ස්කූල් එකක් හම්බෙනවා. මේ තියෙන්නේ මහදේවාලයට යන පාර. මහදේවාලයට යන පාර දෙපැත්තේ මෙන්න මේ විදිහට එක එක දේවල් තියෙන shops ගොඩක් තියෙනවා. ඉතින් මමත් මෙතනින් පොඩි දේවල් ටිකක් ගත්තා. පොඩි මේවකට දාගන්නවා පාත්‍රයකට. දාලා උණු වතුර දාලා ඉක්මනටම මෙරිකලා ගන්න ඕනේ. ඉතින් ඒ අංකල් අපේ අම්මට හබලපති හදන හැටිත් එතනදි කියලා දුන්නා. ඉතින් අපි ඒ දේවල් ටිකත් අරගෙන මහදේවාලයට යන්න පිටත් වුණා. ඉතින් ඒ යන අතරමඟදී මේ විදිහට විවිධාකාර පූජාවල් වලට යන අයව දැක ගන්න පුළුවන්. මහදේවාලයටත් පූජා වට්ටියක් දෙන්න ඕන නිසා මෙන්න මේ කඩෙන් අපි පූජා වට්ටියකුත් හදාගත්තා. මෙන්න මේ විදිහට තමයි මහදේවාලය ඇතුළේ තියෙන්නේ. මෙතනදී වැඩි වීඩියෝස් එහෙම ගන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ මම දන්න විදිහට. විවිධ දේව රූප, විවිධ දේව ප්‍රතිමා, විවිධාකාරයේ පූජාවල් වලට ආපු හින්දු බැතිමතුන්, ඒ වගේම දේශීය විදේශීය සංචාරකයන් අපිට මේ දේවාලය ඇතුළේදී බලා ගන්න පුළුවන්. අම්මයි මායි ඊළඟට ගියේ මුන්නේශ්වරම් නාග විහාරයට. මේ විදිහේ ලස්සන බුද්ධ ප්‍රතිමාවක් අපිට මේ නාග විහාරයේදී දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අම්මගේ මුන්නේශ්වරම් ගමන ඉවර වුණේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න.